good morning යාළුවනේ. අදත් අපි පටන් ගන්නවා එමි යමි morning show. අයියෝ ඔන්න කොලා වැඩක් ඉතින් ඔන්න කොලා. ඉවරයි. ඔක්කොම ඉවරයි. අයියෝ. ඇයි එමි? හේ එමි තමයි. අපි එන්නේ ඉස්සලා ඔයා වැඩසටහන පටන් ගත්තා නේ ඉතින්. මට යමි කිව්වනේ වැඩසටහන පටන් ගන්න කියලා. මොකක් කිව්වා? යමි කිව්වා? ඔව් යමි තමයි කිව්වේ. කෝ දැන් මන් දන්නේ නෑ. ඔය ඉතින් ඕකනේ කියන්නේ ඔයා දන්නෙත් නෑ. නේ මන් දන්නේ නෑ මේක කරන්න බෑනේ. අයියෝ ඉන්නකො පොඩ්ඩක් මං කියා හොයාගෙන ඉන්න. කවදාවත් වෙලාවට වැඩක් කරන්න බෑ. ඔනේ මොන්දා. good morning සහන්සා. good morning. මොකද අනේ මේ උදේ පාන්දර මූණ එල්ලගෙන වැඩසටහන පටන් ගත්ත කියලා එමි මට දොස් කිව්වනේ. ඉතින් අනේ මම ඔයාලට වැඩසටහන පටන් ගන්න කිව්වා කියලා කිව්වේ නැද්ද? කිව්වා ඒත් ඇහුවේ නෑනේ. හරි කලබල වෙන්න ඕනේ නෑ. අපි දෙන්න වැඩසටහන කරගෙන යමුකෝ. එතකොට එමි එයායි යන්නේ. ඒ වුණාට මගේ හිතට මොකද්ද වගේ එමි මාත් එක්ක තරහයිද දන්නේ. එයාට මම පැහැදිලි කරලා දෙන්නම්කො හොඳද? ඒක නෙවෙයි යමි. මං අද ලස්සන කතාවක් ලෑස්ති කරගත්තනේ. ඇත්තද? මොකක් ගැනද මේ කතාව? අපේ ඉත්තේ යාළුවෙක් ගැන. මමත් ආසයි ඉත්තේ යාළුවන්ට. මොකද්ද ඔය කතාවේ නම? ඉත්තෑ ගෙදර. එහෙනම් මම කතාව කියන්න ලෑස්ති වෙලා එන්නද? එහෙනම් සහන්සා ගිහින් කතාවට ලෑස්ති වෙලා එන්නකෝ. එහෙනම් යමි මං ගියා. ඉදිරිල් භාග්‍යා බමුණු සිංහනන්ද ලියපු ඉත්තෑ ගෙදර කතාව. ඉත්තෑවා හරිම කඩිසරයි. ඉත්තෑවිට ගෙදර වැඩටත් උදව් කරා. එයාලගේ ඉත්තෑ බබා හරිම දඟයි. මේ ඉත්තෑ බබා නිතරම ඉන්නාස ගෙදර දොරකොඩමයි. ඉත්තෑ බබා කෑම කන්නේ, පොත් පාඩම් කරන්නේ, සෙල්ලම් කරන්නේ මේ ගෙදර දොරකොඩ ඉඳගෙන. වෙලාවකට නිදාගන්නේ ගෙදර දොරකොඩ ඉඳගෙනමයි. අනේ පුතේ නිදාගන්න ඇඳට යන්න. කෑම කන්න කෑම මේසට යන්න. පොත් පාඩම් කරන්න සාලයට නැත්තම් අබගහයට බංකුවට යන්න. ඉත්තෑවි නිතරම කිව්වා. අනේ මට කරදර නොකර ඉන්න අම්මා කියලා ඉත්තෑ බබා අනිත් පැත්තට හැරුණා. ඊට ටික වෙලාවකට පස්සේ ඉත්තෑ බබාගේ යාළුවා හාපැංචි ඉත්තෑ බබාගේ ගෙදර ආවා. අනේ මොකේ ඔත්ත හොඳටම රිදෙනවා. අනේ මේ ලේත් දෙනවා කියලා හාපැංචි අඬන්න පටන් ගත්තා. ඒ සද්දෙට ඉත්තෑ බබත් ඇහැරුණා. මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න ඉත්තෑවිත් එතෙන්ට ආවා. මම ගෙදර එනකොට ඉත්තෑ බබා ගෙදර දොරකඩ හොඳටම නිදි. ගේ ඇතුළට යන්න ඉඩ නැති නිසා මම ඉත්තෑ බබාගේ ඇඟට උඩින් පැන්නා. පනිනකොටම ඉත්තෑ බබාගේ ඉත්තෑ කුහුරු මගේ ඇඟේ වැදිලා අත තුවාල වුණා. එහෙම කියලා හාපැංචි හොඳටම ඇඬුවා. ඉත්තෑ අම්මා හාපැංචිට බෙහෙත් දැම්මා. පුතේ ඕනම දෙයකට සුදුසු තැනක් සුදුසු විදිහක් තියෙනවා කියලා ඉත්තෑ අම්මා ඉත්තෑ බබාට තේරුම් කරලා දුන්නා. ඉතින් පුංචි යාළුවනේ මේ කතාවෙන් කියවෙන්නේ අපි දෙයක් කරනකොට ඒ දේ තැනට සුදුසු විදිහට කරන්න ඕන කියන එක. විදුනා good morning. good morning අක්කේ. මොකද අනේ මූණඹුල් කරගෙන ඉන්නේ? අද මේ මාත් එක්ක තරහ වුණානේ. ඒයි ඔන්න යමි මට කෝල් කරලා කිව්වා එයා එන්න පරක්කු වෙන නිසා මට වැඩසටහන පටන් ගන්න කියලා. ඉතින් මං වැඩසටහන පටන් ගත්තා. අක්කා විතරද? ඇයි මේ හිටියේ නැද්ද? නෑනේ. ඔන්න විනාඩියකට පස්සේ එමී ඇවිල්ලා මාත් එක්ක තරහ වෙලා යමී හොයාගෙන ගියා. හරි අවුලක්නේ. ඒක තමයි. හැබැයි ඉතින් ඔය මීයමී දෙන්නම තරහ මරා හිතේ තියාගෙන ඉන්න දෙන්නේ නෙමේනේ. ඔය ඇත්තමද? ඔව්. ඒ දෙන්නත් අපි වගේ පොඩ්ඩන්ට හරිම ආදරෙයි. එහෙම වෙනවනම් හොඳයි. මේ ඒක නෙමෙයි. අද අපි මොනවා ගැනද කතා කරන්නේ? අපි නෙවෙයි ඔගෙස්ටනේ කතා කරන්නේ. ඔව් අක්කේ. මට මතක විදියට අද අපි කතා කරන්නේ බල්බ් ගැන. ඒ කියන්නේ විදුලි බල්බය ගැනද? ඔව් අක්කේ. විදුලි බල්බය හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන් නේද? ඔව්. අපේ ඉස්කෝලේ පොතේත් ඔය විස්තරේ තිබ්බ මට මතකයි. මම ඒ ගැන අද කතාවක් පුරුදු වෙලා ආවා. ඔන්න බලන්නකෝ.
තෝමස් අල්වා එඩිසන් මහතා උපත ලබා ඇත්තේ 1847 පෙබරවාරි 11 වෙනිදා. තෝමස් අල්වා එඩිසන් මහතා තමයි පවුලේ බාලයා. අවුරුදු 12ක් වන පුංචි තෝමස්ට ශ්‍රවණාබාධයක් ඇති වෙනවා. ඊට පස්සේ පුංචි තෝමස් තීරණය කරනවා පාසල් යන්නේ නැතුව නිවසේ ඉඳන්ම ඉගෙන ගන්න. තෝමස් අල්වා එඩිසන් මහතාගේ නිපැයුම් විදිහට 1876 දී ග්‍රැමෆෝනය නිර්මාණය කරනවා. අපි හැමෝම දන්න විදුලි බුබුල නිෂ්පාදනය කරන්නේ 1879 වර්ෂයේදී. හැබැයි මේ විදුලි බුබුල නිර්මාණය කිරීමේදී 999 වතාවක්ම අසාර්ථක වූ තෝමස් ඊට පසුව කළ උත්සාහයේදී තමයි තම සාර්ථකත්වය ලබා ගත්තේ. කිලෝමීටර 75ක් දිග කේබල යොදා ගනිමින් මුළු නිව්යෝක් නගරයේ ඇති නිවාස 1000ක් සඳහා ආලෝකය ලබා දුන්නා. තෝමස් අල්වා එඩිසන් මහතා කියන්නේ ඉතා උත්සාහවන්ත සහ ඉවසිලිමත්ව කටයුතු කරන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. ඉතින් පුංචි යාළුවනේ අපිත් තෝමස් අල්වා එඩිසන් මහතා වගේ උත්සාහවන්ත සහ ඉවසීමෙන් කටයුතු කරන්න පුරුදු වෙමු. අක්කට බොහොම ස්තුතියි. ඔයත් ඔය විස්තර දන්නවනේ. නැතුව අද අපි කතා කරන්නේ CFL බල්බය ගැන නේද? අපි කිව්වට අපිම නෙවෙයි නේද? ඔව්, ඒ ගැන කතා කරන්නේ ටෙක් විත් ඔගෙස්ටා. කොහොමද පුංචි යාළුවේ? මම තමයි ඇඩා ඔගස්ටා. අදත් අලුත් ටෙක් තොරතුරක් අරගෙන මම ඔයාලගේ ගෙදරට ආවා. ඔයාලගේ ගෙදර තියෙන පුංචි CFL බල්බය ක්‍රියා කරන හැටි දන්නවද? CFL කියන්නේ සංයුක්ත ප්‍රතිදීප්ත ලාම්පුවකට. ඒක ඇඹරුණු රැලි සහිත පෙනුමක් ඇති බල්බයක්. ඒක සාමාන්‍ය ටන්ස්ටන් බල්බ වලට වඩා හුරුබුහුටි. ඒ වගේම උණුසුමෙන් අඩුයි. ඔබ ස්විච්චය ක්‍රියාත්මක කළහම විදුලිය ගලා යනවා. ඒ විදුලි ධාරාව ගලාගෙන යනකොට බල්බයේ තියෙන විශේෂ වායුව උද්‍යෝගිමත් වෙලා දිලිසීමට පටන් ගන්නවා. ඇත්තටම අපිට මුලින්ම ආලෝකයක් පෙනෙන්නේ නෑ. එහෙනම් අපි ඒක දකින්නේ කොහොමද? බල්බයේ වීදුරුවේ ඇතුළත පොස්පරස් ලෙස හඳුන්වන සුදු පැහැති කුඩු ආලේප කරලයි තියෙන්නේ. ඉතින් ධාරාව නිසා උද්දීපනය වන වායුව පොස්පරස් කුඩුවල වදිනවා. මෙන්න දීප්තිමත් ආලෝකයක් හැම තැනම පැතිරිලා. ඒව ටන්ස්ටන් බල්බවලට වඩා 75ක් විතර විදුලිය ඉතිරි කරනවා වගේම 10 ගුණයක විතර දිගු ආයු කාලයක් තියෙනවා. මේකත් මතක තියාගන්න ඕනේ. CFL බල්බවල රසදිය ස්වල්පයක් තියෙනවා. ඒ නිසා අපි කවදාවත් කැඩුණු බල්බත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ. ඉතින් ඊළඟ වතාවේ ඔබට ආලෝකය දෙන CFL බල්බයක් දැක්කහම මම කියපු දේවල් මතක තියාගන්න. තව දෙයක් තියෙනවා. මේ පුංචි වීරයාගේ තැන දැනටමත් LED බල්බ අරගෙන ඉවරයි. අදට මං ගියා. ඕන්න අදත් අපි පැය භාගයකට ආසන්න කාලයක් ඔයාලත් එක්ක ඔයාලගේ ගෙදර හිටියා. ඔව් දැන් ඉතින් අපි දෙන්නට වැඩසටහන ඉවර කරලා යන්න වෙලා වෙවිලා. ඕන්න එහෙනම් අපි යනවා. ඔව් මොකද මේ හදිසිය පොඩ්ඩක් ඉන්න. හැදී මොන හදිසියක් ගැන කියනවද මතන්ට? දැන් ඔයාමනේ කිව්වේ වැඩසටහන අවසන් කරනවායි කියලා. එහෙම කිව්වට තාම ඉවර නෑ. මොනවා කියනවද මන් දන්නේ. අයියෝ තරහ ගන්න එපානේ. වාගේ හොස්සලගේ මැස්ස යන්න බෑනේ. මොකක් කිව්වා? කොස්සක්? මොන කොස්සක්ද නේ? මං ගෙනාපු කොස්සක් නෑ. කොස්ස නෙමෙයිනේ හොස්ස. කවුද දැන් කොස්සක් ගැන කිව්වේ? දැන් ඔයානේ කිව්වේ දැන් මොකද්ද කොස්සක් අරගෙන මැස්සක් ගහන්න යනවායි කියලා. අයියෝ ඕන්න ඉතින් කිව්වා. ඒක මේ උපහැරණයක්. මොකක්? උපහැරණයක්. ඒකට කියන්නේ මේකට තියෙන වෙන තේරුමක්. අනේ මන් දන්නේ මට නම් තේරෙන්නේ නැහැ මොනවා කියනවද කියලා. කොස්සක් කියනවා මැස්සක් කියනවා. එනේ හොස්සලගෙන් මැස්ස යන්න බෑ කියන්නේ ඉක්මනින් කේන්ති යනවා කියන එකනේ. ඔව් ඒකද නැත්තම් මම එහෙම එකක් මේ ඇහුවමයි. හරි මේ ඒක නෙවෙයි. ඔයා දන්නවද ලබන සතිය ගොඩාක් වැදගත් සතියක් කියලා? ඒ කියන්නේ ඉතින් මේ සතිය වැදගත් නෑ කියලාද? අයියෝ මේ සතියත් වැදගත්. ඒ වුණත් ලබන සතිය බෞද්ධ ආගමිකයින්ට ගොඩාක් වැදගත් සතියක්.
හරි මන් දන්නවා දන්නවනම් කියන්න බලන්න. ලබන සතියේ තමයි පෝය දවස තියෙන්නේ. හරියටම හරි. මොන පොයේද? මොන පෝයද බැල් පෝය. මොකක්? බැල් පෝය. මේ පිස්සු කතා කරනවද මන් දන්නේ නැහැ. මොනවද අනේ කියන්නේ? ඔය ඒකවත් දන්නේ මොකද්ද? බැල් පෝය මොකද්ද? පොල් බෑය. මේ හැමදේම විහිළුවකට ගන්න එපා. මේ අහගන්නකෝ. එහෙම නෙවෙයි. ලබන සතිය තමයි වෙසක් පෝය තියෙන්නේ. මොනවා වෙසක් පෝය? ඔව්. ඇයිවා කූඩුවක්වත් හැදුවේ නැද්ද? නෑනේ හතම ගිහින් හතන්න ඕනේ. හරි. මේ එහෙනම් අපේ යාළුවොත් ඔයාලගේ ලස්සන කූඩුවල ෆොටෝ අපිට එවන්න ඕනේ. මී මටත් එවන්න පුළුවන්ද? පුළුවන්. ඒත් ඉතින් ඔයා කූඩු හැදුවේ නෑයි කිව්වනේ. නෑනේ හදන්න ඕනේ. කඩෙන් එකක් ගන්න පුළුවන් නේ. ඕන ඉතින් කිව්ව කතාවක්. ඇයි කඩෙන් අරන් හරියනවද? ඇයි යන්නේ කඩෙන් අරන් හරියනවා? ඇයි කඩෙන් ගත්තත් එකයි ගෙදර හැදුවත් එකයි දෙකම වෙසක් කූඩුනේ යන්නේ. මේ වුණාට තමන් මහන්සි වෙලා ලස්සන කූඩුවක් හැදුවහම තමයි එතන තියෙන්නේ සතුට සැනසීම. කම්මැලි යන්නේ. හරි කමක් නෑ. මං එකක් හදන්නම්කෝ. හොඳයි එහෙනම් මතකයින අපේ ලිපිනේ. අමතක නම් ලියා ගන්නකෝ. නිෂ්පාදක එමි මෝනින් ෂෝ හඬ කැවීම ඒකක ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. මේ යමි වෙසක් හන්දා දන්සැල් එහෙමත් ඇති නේද? නැතුව දන්සැල් තොරන් වෙසක් කෝඩු තරග වගේ දේවල් ගොඩාක් තියෙනවා. එහෙමනම් අදට ඔයාට තනියම වැඩසටහන ඉවර කරන්න වෙනවා. මම යනවා. පොඩ්ඩක් ඉන්න මොකද්ද හදිස්සිය? යමි දන්සැලකට ගිහින් පොලි මල්ල ගන්න එපාය. මේ දැම්මම ඔව් මම යනවා. පොඩක් අයියෝ වැඩසටහන ඉවර කරලා යමු. මන් දන්නේ හික්මට ඉවර කරන්නකො එහෙනම්. ඔන්න එහෙනම් අපේ යාළුවෝ හැමෝටම සුබ දවසක්. ආයෙත් ලබන සතිය හම්බෙනකන් හැමෝටම ජය වේවා. මෙයාව නම් කීයටවත් හදන්න බෑ. බුදු සාදු මං ගමේ පන්සලේ පොඩි සාදු මට සැර කරුවානේ ලොකු සාදු සකස